මෙන්න ඉතින් ඒකට දාපු කමෙන්ට් ටික. ඒකත් පට්ටා. බලමු කොහොමද ඒ දාපු කමෙන්ට් ටික. මේකද ආකාශ් දාලා තිනවා පාතාලය කවුරු ආරම්භ කරත් අවසන් කරන්නේ මාලිමාවේ අපි. රිප්ලයි කමෙන්ට් ඇවිල්ලා තිනවා 30 ගණන්. යස්. සෝරි බයියනි ජාතිවාදයට හිස ඔසවන්න වෙන්නේ නැහැ. ඒකත් හරි. මංකලකාරයෝ අපරාධකාරයෝ වලව්වේ පිළිකන්නේ ඉඳුල් බුදින සුනකයින් ආණ්ඩුවෙන් මොන දේ කිව්වත් බුරනවා මේ දවස්වල. ඉඳුලුත් හිඟවේවි පව්. මේක නම් කියන්නේ ෂුවර් ෂොට්ම බයියෙක්. බයියෙක්ද? ඔව් බයියෙක් අයට ඔය එක් හරි. අනුෂ් ඉෂාන් දාලා දින කමෙන්ට් එකක් ගැලරියේ ඩෝබිලා චූන් කරනවා. තාම ඉෂාර සෙව්වන්දි අල්ල ගන්න බෑ. ඒකත් ආතල් හොඳේ. ඒකට රිප්ලයි කමෙන්ට් 9ක් ඇවිල්ලා තිනවා. හොඳ එකක් තිබ්බොත් කියමු බලමු. අමේදී ජනාධිපතිද බන් දැන් පොලිසිය රාජකාරී කරන්න ඕනේ. ඒක සුපර්. ඊට පස්සේ උඹේ හොර ගෑනිද? අඩෝ. අනුස් ඉෂාන්. ඒ කියන්නේ අනුස් ඉෂාන්ට රිප්ලයි කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. උඹ අල්ලපන්කෝ ඉතින්. අල්ලයියෝ. වටිනා නිර්භීත කතාවකට ස්තුතියි. කවුද? රුක්ෂාන්ත සිල්වා. කයිය නායක. කයිතා. 2005 දී මහින්දව ජනාධිපති කරද්දී ඕව දැනගෙන හිටියේ නැද්ද? මේක දාතින් චන්න. සඳුන් ඒක නායක. මෙහෙම දාලා දිනවා. ජය වේවා ජනාධිපතිතුමනි. බොසා ජය වේවා. පට්ට ලව්වගේ මගේ කියන්නේ. දමිත් පෙරේරා. ඔන්න පචාත් හරිනවා ඉතින්. රාජන් කුමාර ගැලරිය චූන් කරනවා. ඒ කියන්නේ ජෙප්ප චූන් කරනවා කියලා කියන්නේ. අනුර කියන කතාවලට ජෙප්ප චූන් වෙනවලු. දන්නේ නැහැ ඉතින්. එතෙක් මෙතෙක් ලාංකික දේශපාලනයේ ආදර්ශවත් නායකත්වයේ. හරි. මේකට කමෙන්ට්ස් දාන්නේ වැඩිපුර රාජපක්ෂගේ අසුචි කනවුත්. ඒ කියන්නේ අනුරට බයින්නේ රාජපක්ෂලගේ අසුචි කනයවලු. මෙහෙම දාලා තින්නේ RMN නිසංක. රේණුක දාලා තිනවා ඉෂාරව අල්ලන ගමන්ද බොසා. ඊට පස්සේ සුරංජිත් දාලා තින උඹේ කයිය විතරයි බං. ඒක නම් ඇත්ත. නියමයි ජනාධිපතිතුමනි. අපි ඔබ සමගයි. ජය වේවා. ජය වේ. චමත් පෙරේරා අපේ අදූෂිත ජනාධිපති සහෝදරයා. රේණුක ජය වේවා. මේක දාලා තියෙන්නේ තේරෙන්නේ නැහැ. අනුර වික්‍රම අනේ ගොන් කමෙන්ට් දාන්න එපා. මාලිමාවට වෝට් කරපු අන්ධ අය මමත් මාලිමාවට තමයි දුන්නේ. ඒත් ඇත්ත තේරුම් ගන්න. මහින්ද අන්ඩර් එක හිටියා තමයි. හැමදාම අනුර කරේ මහින්දට ගහලා UNP එක ආරක්ෂා කරන එක. මුලින්ම පාතාලේ ඇති කරේ JR. ගෝනවල සුනිල් ගෙනල්ලා ඇස්ට ඒක තේරෙන්නේ නැහැ කියන එක මොකක්ද කියලා. චන්ද්‍රික බද්ද ගන්න. ඒක වැඩක් නැහැ. සිංහලෙන් දාපු ගන්න නෙමෙයි සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි. ඌට හිතන එකක් දාලා. මෙතන රොෂාන් මදුශංකර් පොර මෙහෙම දාලා තිනවා. පුළුවන් දෙයක් කියපන් බං. තවත් බොරු කියන්නේ නැතුව. ඉන්දිකා නිලන්ති ජය වේවා ජනාධිපතිතුමනි. අන්කුර ඔය පිස්සව වාඩි කරපල්ලකෝ. ඒ කියන්නේ අනුරට කියන්නේ ඔය පිස්සව වාඩි කරපල්ලලු. කවුද? පාමා වැඩ බැරි ටාසන්. ඉතින් වැඩක් බෑ තමයි වැඩක් කරෙත් නෑනේ. UD පානදුර කියලා තියෙනවා මේකේ. පොරදාල් අමරේ මම ආවේ කියලා කිව්වා. අර වොයිස් කරන සමරේ වෙන්න බැරිද? ඒක තමයි. අමරේ මම ආවා කියලා කිව්වා. අර වොයිස් කරන සමරේ වෙන්න බැරිද? සමන් දෙහිගමුව දාලා තියෙන තාම කෙඳිරි ගාන වෝ ගාලා. ආදිත්‍ය පාතාලේ ගලවනවා මුගේ රෙද්ද. උගේ රෙද්ද ආච්චික රෙද්දක් දන්නේ. දසුන් පචේ කියලා
hina මුණු දෙකක් දාලා තිනවා. ජයන්ත ඒ කියන්නේ මෙන්න මේ ඔරිජිනල් ජෙප් එක දාපු එකක්. හරිද? දෙවි හිමියෙන් ඔබව රකින්නවා සහෝදරයා. ඒ කියන්නේ කලින් ඉඳන්ම අමු ජෙප් එක. චමින්ද පෙනන්ත ආදරේ ජනාධිපතිතුමාට. ආදරේලු. ගොඩක් ආදරේලු. ජය වේවා ජය වේවා. තවත් පචයක්. නියමයි ජනාධිපති සහෝදරයා. සහෝදරයා ගන්නේ කොහමද ජේ.පී උන්නේ? ලසන්ත පෙරේරා. ඒව දැනගෙන නේද 2005 මහින්දට කඩේ ගිහින් බලයට ගෙනාවේ. ඊට පස්සේ චමිලා ගයන් මදුරංග මෙහෙම දාලා තියෙනවා. මෝ මෙහෙම කියලා තර්ජනය කියලා ඔක්කොටම ආරක්ෂාවයි වාහන ටිකයි ආපහු ගත්තම ඒ චූන් එකත් ඉවරයි. සිරාවටම ඒ චූන් එක දැන් කොහොමවත් ඉවරයි. ජය වේවා අපි ඔබ සමගයි. කවුද එහෙම කියන්නේ? සංදේශ්. ඉසුරු දාලා තියෙන මෙහෙම කමෙන්ට් එක. ජනාධිපතිතුමාව පාර්ලිමේන්තුවේ දකිද්දී මාර ගැම්මක්. වාව් ඒක හරි. ඔය අමාත්‍යවරු මන්ත්‍රීලා ඕනේ නෑ. ජනාධිපතිතුමා විතරක් හිටියනම් මේ රට හදනවා. කියන්න බෑ හරි. ඒක වෙන්නත් පුළුවන්. ජූලම්පිටිය අමරේ නාමල්ගේ දඩ බල්ලා. ඉෂංක දාලා තියෙන මෙහෙම කමෙන්ට් එකක්. තාම ගැලරිය චූන් කරනවා. ඔව්. මලිත් පාතාලේ සෙට් එකේ කමෙන්ට්ස් කොච්චර තියෙනවද? මේ දිනේ කවුද? සමුදිත. මේක පොඩ්ඩක් කියවන්න අමාරුයි. සිංහලත් නෙවෙයි ඉංග්‍රීසිනේ. බයිල් මොකක්ද කියලා. බයිල නොකියා. තාඩු ජීන්ගේ මරපු ඒවා හොරකම් කරපු ඒවට අදාළ උන් හිරේ දාන්න. ජනාධිපති වෙලත් එක කරන්න බෑ කියන්නේ ඒවා බොරු තමා. මා මෙහෙ තින්නේ මෙන්න සුපිරි කමෙන්ට් එකක්. අශික උදාර දාලා තියෙනවා. ලයනාල් රණසිංහ එළව සිට ඉනට අත් දෙක තියන් මං ගැනත් කියපන් සහෝදරයා. ඕනේ එයා ගැන කියන්න ඕනේ. බුද්ධිකා අන්තිමට ඔය ඔක්කොම එකම බෝට්ටුවේ. කාලයක් ගියාම සල්ලි අතගාද්දී දැනට ගන්නවල මොකද්ද බං ඒ? එන අමාරු බං කිය. අතගාද්දී දැනට ගන්වල දැනට ගන්වල වෙන්නේ නැති මේනේ. ගන්වල තමයි. හෙන්චයියෝ හිටට තියෙන්නේ මේකේ. අරගෙන හිතට වෙන්නේ නැති තින්නේ එනවා හිටට ඒක දාලා දෙන්න. හිතට අරගෙන රඟනවා.